සෞඛ්‍ය උපරිම තලයට දියුණු වුණත් මේ ආවස වැඩි වෙයිද? තව එන්න අඩු වෙයිද? තව එන්න අඩු වෙනවා මිසක් වැඩිවීමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හරි පුංචි කාලයක් අපි ජීවත් වෙන්නේ. ජීවත් වෙන කාලය තුළ අපිට හිතපු ගමන් එන්න පුළුවන් කරදරයක් තියෙනවා. ඒ තමයි මරණය. ගමනීයෝ සම්පරායිකෝ. බාධක දාලා වළක්වන්න බැරි ගමන යන්න වෙනවා. කොයි වෙලේ යන්න වෙයිද දන්නේ නැහැ. ජීවිතේ බණපදයක්වත් අහලා තිබ්බේ නැත්තම්, වැරදිච්ච ජීවිතයක හැමතිස්සෙම මේ මිනිස්සු ඉදිරියටම ගියා නම්, කොහේදී හරි එක වතාවකට මැරෙන්න සිද්ධ වුණොත් අපි අයාලේ ගිය පුද්ගල චරිත බවට පත් වෙන්නේ නැද්ද? නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ එක බණපදයකින් හිත හැදෙනවා නම් ඒ බණපදයේ ඔබට ඇහෙන කල් ධර්මය මෙනෙහි කරන්න. කල්යාණ මිත්‍රයෙක්සේ ඔබ ධර්මය සරණ යන්න, ධර්මයම ඔබේ ජීවිතයේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න. දවසක ඔබට ඇහි